ජීවිතයේ එක කාලයක අවසානය මෙලෙස දවසින් දවස පැයෙන් පැය ඉක්ම යද්දීත් ජීවිතයේ අපි එක කාල සීමාවක් ඇතුළත එකතු කරගත්ත බොහෝමයක් මතක එකින් එක අමුණගෙන සමහර දේවල් ඈතටම විසි කරලා දාලා ජීවිතයේ අලුත් ගමනාන්තයක් කරා ඉතාමත් සාර්ථක වන කී සිටීමට තරණ පුංචි උත්සාහයක ඔයා මම මේ මොහොතේ නිරත වෙන්න පුළුවන්. එකිනෙකාට මුණ ගැහිලා කාලයක් මුළුල්ලේ අලුත් දේවල් හම්බ වෙලා පරණ දේවල් නැත්තරම නැති වෙලා නොහිතපු හිතපු නැති ගොඩක් දේවල් වලට පස්සේ ඔයා මම hina වෙලා ඉන්නවනම් හිතන්න ජීවිතේ ඕනම කාලේ ඔයා ගොඩක් දේවල් දරාගෙන ඉවරයි කියලා. මේ කාල සීමාව ඇතුළතදී ඔයාගේ ජීවිතේට එක ආදරණීය හමුවීමක් හමු වෙලා තියෙන්න ඕන. සමහර මිනිස්සුන්ට ඒ ආදරණීය හමුවීමක් හමු වෙලා නැති වෙන්නත් පුළුවන්. ජීවිතයේ වර්ෂයක අවසානය කියන්නේ අත්දැකීම් බලාපොරොත්තු ගොන්නක් එකතු කරගෙන තවත් එක කාල සීමාවකට නැත්නම් අලුත් කාල රාමුවකට නව ආරම්භයක් ගන්න අපි හැමෝම මහන්සි වෙන බලාගෙන ඉන්න එක කාල සීමාවක්. අපි හැමෝටම ජීවිතේ එක වගේ වෙන්න පුළුවන්. හැමෝටම එක වගේ දුකක් නොවුනත් ඒ හා සමාන වෙච්ච සතුටක් හෝ දුකක් අපි හැමෝගෙම ජීවිතවල මේ කිවිච්ච කාල සීමාවේ අනිවාර්යයෙන්ම එකතු වෙලා තියෙන්න ඕන. මං කියන්නේ ඔයාගේ කාල රාමුව ඇතුලේ ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම එකතු කරගෙන අලුත් ජීවිතයක් අලුත් අරමුණක් එක්ක අවශ්‍යම දේවල් විතරක් අරගෙන අලුත් වර්ෂයට එකතු වෙන්න. මන්ද ජීවිතේ එක කාල රාමුවකින් ගත්ත අත්දැකීම් හා බලාපොරොත්තු අරමුණු විතරක් අලුත් ආරම්භයට අරන් යන්න ඔයාට මට පුළුවන් නම් ජීවිතේ ඒ කාල පරිච්ඡේදයේ ඔයාට හම්බුණ අඩුපාඩු ඔයා මතක් කරන්න අකමැතිම දේවල් ඉතුරු කරලා දාලා මේ කාල රාමුව නැවත ආරම්භ කරන්න පුළුවන්. හිතන්න මනුස්සයෙක්ට හැමදේම අත්දැකීමක් විතරක් වෙනකම් මේ ජීවිතේ අරගෙන යන්න ගොඩක් ලේසි වෙන්න පුළුවන්. හිතන්න අවශ්‍යම දේවල් විතරක් අලුත් අවුරුද්දක අරන් යනවා නම් අලුත් බලාපොරොත්තු එකතු වෙච්ච අලුත් ගමනක් ඔයාට මට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මතක තියාගන්න ආදරණීය හමුවෙන් පරිස්සම් කරගන්න. ඉතුරු වෙච්ච බලාපොරොත්තුයි අත්දැකීම් විතරක් අලුත් කාල රාමුවට අරගෙන යන්න. ජීවිතේ සුබ වෙන්න නම් අතාරින්න නැතුවම උත්සාහ කරන්න ඕන. අපි දෙන්න මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තිබුණා.